සම්බුදු තෙමගුල සිහිපත් කරවන වෙසක් පුන් පෝය දිනය යෙදිලා තියෙන්නේ මේ මාසේ. ඉතින් මේ මැයි මාසේ වෙසක් පෝය සමරනවා ලෝකවාසී බෞද්ධ හැමදෙනාම. ඉතින් මේ වෙසක් මාසයේදී මේ පින්බර මාසයේ බොහෝ තැන්වල වෙසක් දන්සැල්, ඒ වගේම තොරන්, ඒ වගේම සල්පිල්, කුසුම් බඳුන් වෙන්දේසි ආදී නොයෙකුත් ආමිස පූජාමය පින්කම් පැවැත්වෙනවා. එතකොට ආමිස පූජා, පුද පූජා විවිධාකාරයෙන් පැවැත්වෙනකොට ප්‍රතිපත්තිමේ වශයෙන්ුත් අපි පුද පූජාවක් කරගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. දැන් අපි මේ විදිහට විවිධාකාරයේ පින්කම් කරගන්න ආකාරයක් එක පැත්තකින් දකිනවා. හැබැයි පින්කම් කරගන්න ගිහිල්ලා සමහර විට ගොංකම් කරගන්න දේවලුත් අපි සමාජයේ දකිනවා. ඒ නිසා අපි ආමිස පුද පූජා වගේම මං හිතනවා ප්‍රතිපත්තිමේ වශයෙන් අපි පුද පූජාවන් වලට වැඩි වශයෙන් යොමු වුණොත් හොඳයි කියලා. එහෙම නැතුව අපි නිකම් පෙනුමට බෞද්ධකම පෙන්නන්ට නිකං ෂෝ එකට මේ කියන ආගමික වතාවත් වල හරි පුද පූජාවල හරි යෙදෙනවා නම් ඒක තමන්ටවත් අනුන්ටවත් ප්‍රයෝජනයක් තියෙන දෙයක් නොවෙන්න පුළුවන්. එනිසා අද මේ පින්බර වෙසක් මාසයේ අපි තෝරගන්නවා පුංචි කවියක් දයාසේන ගුණසිංහගේ කිසා ගෝතමියක නොවේ කියන කවි පන්තිය. මම මේ කවි පන්තිය ගැන යමක් කියන්නේ නැහැ. ඒ ගැන ඔබට හිතන්න මම ඉඩ තියෙනවා. කිසා ගෝතමියක නොවේ. දයාසේන ගුණසිංහයන් මේක නිර්මාණය කරන්නේ. වීදි සරණා මවක දුටු වෙමි, දෑස කඳුලින් තෙමි අඳ වුණ, ඇගේ ළමදෙහි ගුලිව නිහඬව, නොමල බිලිඳකි සෙමින් මිය යන. කිසා ගෝතමියක ලෙසින් ඇය ලොවට අතපා අයද සිටියේ, මියැඳි බිලිඳුට නැවත පණ නොව, මියෙන පොඩිපුතු රකින මගකය. මන්සලෙන් සල නැගූ තොරණින් මහරු සම්බුදු සිරිත දිස්විය, උවසු උවැසිය ගැයූ බැතිගී අරම පිසවා ගැබට එක් විය. නැගෙන සැනකෙලි හඬින් සිව් දෙස, පිරී අபிසෙස් ලැබී සොම්නස. විදුලි එළියෙන් පුරය එකලුව, අසිරිමත් සුරලොවක් බිහිවිය. රැයෙහි මැදියම ගෙවෙන මොහොතෙහි, දනන් කෙලිලොල් හඬ නිමාවිය. මවක් ඉකිබිඳ වැළපෙනා හඬ, පාළු වීදිය වසා මතු විය. මවක් ඉකිබිඳ වැළපෙනා හඬ, පාළු වීදිය වසා මතු විය.